Hi guys, welcome back to my channel. ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. වීඩියෝ දෙක තුනක් දැම්ම TikTok විදියට දාලා දෙන්නේ. ඒ ලොන් වීඩියෝ එකක් කරන්න බැරි වුණා උඟ කාලෙකින්. ඒ දැන් ගෙදර ආවට පස්සේ ආයෙ හිතුණා දැන් channel එකක් දැන් grow වෙලා තියෙන එකේ චුට්ටක් වීඩියෝ කරලා දාන්න. මම හිතනවා ඉතින් මේ අදහස් හොඳයි කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ගොඩක් වෙලාවට රිප්ලයි එනවා YouTube channel එකේ නම්. අනිත් social media ටිකේ නම් මම වැඩි රිප්ලයි කරන්න යන්නේ. දැන් ටික කාලයක් වෙනවා ඒක එහෙම හිටිලා. ඕක දැන් අවුරුද්දක් විතර channel එක මම කරගෙන ආවා. ඊට පස්සේ ආයේ කඩ නැවතුණා. ඊට පස්සේ දැන් ආයෙත් හිතනවා ආයෙ කරා නම් හොඳයි කියලා මගේ නිදහසටත් මනසටත් සුවයක් හින්දා. ඉස්සරහට අලුත් වීඩියෝ ටිකක් දානවා කියන්නේ දාන්න හිතාගෙන ඉන්නවා. අර ගෑනු ළමයි දාන වගේ ඩේ රූටින් මෝර්නින් රූටින් එහෙම දාන්න ඉතින් මේ ඇත්තටම මට එහෙම නෑ. ඒ කියන්නේ තේරෙන්නේ නෑ අර. උදේට ජොබ් එකට ගිහිල්ලා ආයෙ සිකුරාදාට තමයි ඊට පස්සේ සිකුරාදා හවස් වෙනකොට තමයි ෆ්‍රී වෙන්නේ. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා බෝඩින්නේ සමහර වෙලාවට ගෙදර එනවා. එතකොට ඉතින් ගොඩක් වෙලාවට වීඩියෝ කරන්න සමහර වෙලත් එක්ක බැරි වෙනවා. ඒත් මම මේ පාර හිතුවා දිගටම දැන් කඩින් නවත්තන්න නැතුව channel එක දිගටම ඉස්සරහට කරගෙන යන්න. මට වැඩිය වයසින් බාල ඒ නංගිලා මල්ලිලා ලස්සනට ඒ channel grow කරගෙන යනවා. එතකොට මට හිතෙනවා මෙච්චර වයසක් ගිහිල්ලා ඇයි මට ඒ තත්ත්වයට එන්න බැරි. එහෙම කියලාත් හිතෙන සමහර දේවල් බලනකොට මාත් හිතුවා මේක ඉස්සරහට grow කරගෙන යන්න. මේක හැදුවේ ඇත්තටම මේ මම ඇති කරන මගේ සුළුතරාගේ වීඩියෝ දාන තමයි මම channel එක හැදුවේ ඉස්සෙල්ලාම. එයාගේ වීඩියෝ දානකොට එයාට ෆෑන් බේස් එකක් ආවා. ඊට පස්සේ එයාට ඇත්තටම මේ මට වැඩි කට්ටිය ආදරෙයි. එයාගේ වීඩියෝ තමයි වැඩිපුරම මේ views ඇවිල්ලා එහෙම තියෙන්නේ. එයාගේ කරන මේ දඟ වැඩ. ඒ දේවල් ඉතින් අදටත් වෙනසක් නෑ. හැබැයි වීඩියෝ කරගන්න ටයිම් එකක් නෑ. ඒ කරන වැඩවල සමහර වෙලාවට ඔය මේ රණ්ඩු වෙන්න එහෙම ගියාම එයාව බේරන්න ගියාම ෆෝන් එක අරන් යන්නේ. එතකොට ෆෝන් එක පැත්තක ඒව වීඩියෝ කරගන්න වෙන්නේ. එහෙමත් අවස්ථාවක තමයි මේ සමහර දේවල් වීඩියෝ කරගන්න හම්බෙන්නේ. එයාගේ හැබැයි ඉතින් මේ වැඩවල නම් මේ ඉවරයක් නෑ. දැන් වැඩි අර ඉස්සර වගේ එහෙම දඟලන්න කරන්න එහෙම නෑ. ඔය වෙලේ කුඹුරේ මේ වතුර එහෙම තියෙනකොට මේ මඩේ බැහැලා ඉන්නවා ඇවිල්ලා. ඒත් දැන් වැඩි ඒවක් නෑ මේ මඩ වලට අර ඇඟිලි අස්සේ මේ තුවාල වගේ ඇවිල්ලා තියෙනවා. ඒකින්ද වැඩි දැන් මෙහෙවන්නේ නෑ. එතකොට එයා ගෙදරට වෙලා තමයි ඉන්නේ. එයාගේ දඟ වැඩ ඇත්තටම ගේ ඇතුළට විතරක් සීමා වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මාත් ගෙදර නෑනේ. එතකොට ඒවා වීඩියෝ කරගන්න. එහෙම ඉතින් අවස්ථාවක් හම්බෙනවා හරි අඩුයි. ඒක නිසා තමයි මම තීරණය කරේ දැන් මම යන තැනක මගේ ෆෝන් එක අතේ තියෙනවනේ. එතකොට ඒ දේවල් මට දාන්න පුළුවන්. එතකොට තව මිනිස්සෙක් මන් දිහා බලාගෙන එයාලගේ ජීවිතය හදා ගන්නවා නම් හරි මගෙන් ආදර්ශයක් ගන්න පුළුවන් නම් හරි
ඒ දේවල් වලට මම හිතනවා යම් දෙයක් මට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද පොඩි මට වැඩි වයසින් බාල හරි මට වැඩි වයසින් වැඩි හරි එහෙම ආදර්ශයක් ගන්න පුළුවන් අයගේ ඒ දේවල් බලලා මම හිතනවා මට channel එක grow කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා එහෙම. බලමු ඉතින්නේ ඉස්සරහට වීඩියෝ එනවා. ආයෙනම් channel එක නවත්තන්නේ නැහැ. ආයෙ දිගටම කරයි යන්න තමයි හිතාගෙන ඉන්නේ. කරගෙන යන්න පුළුවන් වුණා. අපලම ඉස්සරහට. ලස්සන වීඩියෝ නම් මුලින් නැති වෙයි. මොකද හේතුව මම මෙහෙම වීඩියෝ කරපු කෙනෙක් නෙමෙයි. එතකොට මාත් තව කෙනෙක්ගේ දේවල් බලලා ඉගෙනගෙන තමයි මේ දේවල් කරගෙන ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට ඒ විදිහට අපි බලමු. ඉස්සරහ ලස්සන වීඩියෝ ටිකක් බලාපොරොත්තු වෙන්න. යායත බයනා වදාසඳ තෙත බෙහෙරනා පිනිදෝරක හිත පාරනා මේ මාදුක සැපසේ වින්දා හෙට රැවෙලා එලි වෙන සඳ හිත හාරනා මහ පාළුව නොබ ගන්නවා නම් අපිට යනවා කැන්දා වැහෙන්නම්මා ඉඳ හිටයි සඳේ ඇදිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරා රැඳිලා වැහෙන්නම්මා ඉඳ හිටයි සඳේ ඇදිලා